ආයුබෝවන් අද මම කතා කරන්න හදන්නේ ඇත්තටම මේ දැන් අපි මේ channel එක හරහා වුණ ගොඩාක් දේවල් කියලා දෙනවා. ඉඩමක් ගන්න හැටි, ඉඩමේ ගන්නකොට ඉඩමේ මොනවද බලන්න ඕන, නීතිමය තත්වයන්, එතකොට plan එකක් අඳින හැටි, එතකොට plan එකක් අඳිනකොට ඔයගොල්ලෝ හිතන්න ඕන හැටි, ඒ සිතුවිල්ල නිකම් බෑ. පොඩි ළමයි ඉන්නවනම් කොහොමද, ලොකු ළමයි ඉන්නවනම් කොහොමද, බඳින වයසේ ළමයි ඉන්නවනම් කොහොමද, එතකොට වයසක කෙනෙක් නම් අපි ඒතර එහෙමනම් අපිට කොහොමද මේකේ අපි අඳගන්නේ මේව ගොඩාක් කියලා තියෙනවා. ඒ වගේම ගේකට කොටසක් එකතු කරන්නේ කොහොමද? ඉදමට කෑල්ලක් ගන්නෙ කොහොමද? කියලා. දැන් ඕගොල්ලන්ට හිතෙන්නේ නැද්ද මේවා අපි කතා කරන්න එතකොට ප්‍රායෝගික දැනුම තියෙන්න බෑ අපිට. ප්‍රායෝගික දැනුමක් තියෙන්න. ඉතින් දැන් ප්‍රායෝගික දැනුම තුලින් ඕගොල්ලන්ට කියන ඒවා ඕගොල්ලෝ ඒ මතය හරිද කියලා දැනගෙන විශ්වාස කරගෙන ඕගොල්ලන්ට පුළුවන් ඒක ඇප්ලයි කරන්න. තමන් ගෙයක් ඉදමක් ගන්නකොට, ගෙයක් ගන්නකොට, ගෙයක් අඳිනකොට ඕගොල්ලන්ට ඒ කටයුතු කරන්න පුළුවන්. ඒකනේ වෙන්න ඕන. දැන් මෙතෙන්දී මම මගේ 1985 ඉඳලා තියෙන ප්‍රායෝගික දැනුම ඕගොල්ලන්ට කියනවා. හැබැයි මේ ඔක්කොම සාකච්ඡා කරන්නේ අපේ මේ පරණ පතපොතට අදාළව. ඒක තේරුම් ගන්න ඕනේ. පරණ පතපොතට අදාළ ඉක්ුවහම කියන්නේ මොකද කියලා ඕගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවනේ පාර. ඒ මොකක්ද ඒ කතාව කියලා. වර්තමානයේ අපේ අතේ තියෙන්නේ ඇත්තටම හරමානි සප්පුවාමගේ පොත තියෙනවා. විශ්වකම් ප්‍රකාශයේ තියෙනවා. එතකොට දෛවඥ කාමදේනෝ තියෙනවා. දෛවඥ කාමදේනෝ කියන ලොකු පොතක්. හැබැයි ඒකේ මම හිතන්නේ 25 වෙනි පරිච්ඡේදයේ ඉඳලම යන්නේ ගෘහ නිර්මාණ ශිල්පයේ සම්බන්ධයෙන් තමයි. ඒතකොට දැන් මේවා ලියන්න පෙළඹෙන්න හේතු තියෙනවානේ. දැන් හර්මානි සප්පුවාමි කියනවා 1933 නේ කියන්නේ. ඊට ඉස්සෙල්ලා පරිහරණය කරා කියලා විශ්වකම් ප්‍රකාශය. හරිනේ. ඉතින් හර්මානි සප්පුවාමි කියනවා එයා පරිහරණය කරා කියලා දෛවඥ කාමදේව. සහ වෙනත් පතපොත. එයා පරිහරණය කරපු පතපොත මොකල්ද කියන එයාගේ පොතේ තියෙනවා. ඉතින් අපිට එයා පරිහරණය කරපු පොත ඒකනම් අපිට ඒ පොත හොයාගෙන ඒ ග්‍රන්ථය හොයාගෙන අපිත් ඒකේ කතාවට යනවා. ඒ පාර එයා හොයලා තියෙන ඒවා තව පොත් තියෙනවා. දෛවඥ කාමදේනෝ ඒ මම දැන් කිව්ව විශ්වකම් නේ. ඒවා අපි බලනකොට පේනවා සමහරක් ඒවා මේ පොත්වල නැහැ කියලා. ඒ පොතේ තියෙන මේක නැහැ, මේකේ තියෙන මේක නැහැ, එහෙම තියෙනවා. ඉතින් වර්තමාන ගෘහ නිර්මාණ ශිල්පයේ හරි වෙනස්නේ. අද වෙනකොට අපි AI පාග. අපිට AI එකට දාලා plan එක කරන්න හරි ලේසි. දැන් හුඟක් ළමයි කියනවා ඇත්තටම. බලන්න AI plan තමයි තියෙන්නේ. ඉතින් ඒ ළමයි ඉතින් කියනවා මේ නුමුත් ඒගොල්ලෝ ඉදම ප්‍රමාණය අරම කිසි දෙයක් දන්නේ නැහැ. නුමුත් ඒක සැකිල්ලකට එහෙම යන්නේකම හරි සන්තෝෂයි. සොස්කාල අපේ වැඩේ කරගෙන එයාට උතර දැනීමකින් දෙන්නේ. ඒක හරි ලේසි. ගෘහ නිර්මාණ ශිල්පීන්ට ඒක හරිම ලේසි, පහසුයි. එයාගේ හිත දැනගන්න අපිට එක හොඳ මාර්ගයක්. ඒක හොඳයි, සුපිරි වැඩ. දැන් මම ඔයගොල්ලන්ට කිව්වේ මේ පතපොත අපේ අතට ආවා. අපේ අතට එනකොට මේ පතපොත ලියන අය ඒගොල්ලෝ රිෆර් කරපු තැන් තියෙනවා. දැන් අනෝමදස්සී කියලා නායක හඳුරු නමක් නේ. ඒ වගේම අපි ගත්තොත් එහෙම හර්මානි සප්පුවාමිගේ පොත ඇවිල්ලා මේ මෙන්න මේක පොත බලන්න. මේක ඇවිල්ලා එයා ජෝතිෂ්‍ය කර දෛවඥයෙක් කියලා. මට දැන් දේවල් හදලත් නැහැ, ප්ලෑන් හදලත් නැහැ. පැහැදිලිනේ? එතකොට දැන් එයා ඉන්නේ මේ ඉංග්‍රීසියට පොඩ්ඩක් එහා හිටියේ යටිපහුව කියන හරිය. මං ගිහලා තියෙනවා දැන්ද. එතකොට දැන් ඒ කතාව හරි. අනෝදස්සේ හම්දුරෝ අත්තනගල පැත්තේ විහාරයක හිටපු නම. හැබැයි ඒ හම්දුරෝ තමයි මහානායක ස්වාමීන් වහන්සේ විදියට මයුරපාද පිරිවෙනේ ඉඳලා තියෙන්නේ. මයුරපාද පිරිවෙන කියන්නේ අර ශ්‍රී මහා බෝධියයි රුවන්වැලිසෑය අතර මයුරපාද පිරිවෙන කියලා නෂ්ටාවශේෂ ඒක ඉඳලා
කියනවා. සමහර විට දැන් මට හිතෙනවා එතන ඒ ආම්තුරුවොත් නොවෙන්න පුළුවන් කියලා. මොකද ඊට ඉස්සෙල්ලා මේවා ජරාවාස වුණා නේද කියලා පොඩි මට හිතෙන ඒවත් තියෙනවා ඈ. එකම නම ඉන්න පුළුවන් නේ. එකම නමින් ගොඩක් ඉන්න පුළුවන් නේ. තේරුණානේ කතාව? දැන් ওই කතාව හරි. දැන් එතකොට මේ ඉතිහාසගත වාස්තු ශාස්ත්‍රයට සම්භාව්‍ය වාස්තු ශාස්ත්‍රය ගැන අපි කතා කරන්නේ ඇත්තටම අපේ ළඟ තියෙන්නම sources ඉන්දියන් තමයි. මාර වැඩි කියන්නේ ඒකයි. හැබැයි අපේ රටේ ලිඛිත පතපොත තිබිලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම රාවණාගේ පතපොත, එතකොට එයාගේ තාත්තගේ පතපොත බැලුවොත් එහෙම අපේ ළඟ එහෙම ඒවා තියෙනවා. පතපොත තියෙනවා. වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් තාරකා ශාස්ත්‍ර හරිම පතපොත ගොඩාක් තියෙනවා. ඒව ලියවිලා තියෙන්නේ මෙහෙ තමයි ඈ. ඒව ලියවිලා තියෙන්නේ. ඒතර ඒව ලියවිලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ නෙමෙයි. ක්‍රිස්තු පූර්ව. බුදුහාමුදුරුවෝ ක්‍රිස්තු පූර්ව 500 ගණන් කියනනේ. තව ඈතට ගිහිල්ලා තමයි ඒ කටයුතු අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි වේවා. ඉතින් මට තීන සැකේ තමයි මේක අපිද ඉන්දියාවද කියන එක. ඒවා ඉතින් අනාගතයේදී අපිට ලියා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා ඈ. සාක්ෂි සහිතව. දැන් එතකොට දැන් අපිට දැක ගන්න පුළුවන් සාධක හැටියට තියෙන්නේ ඇත්තටම දැන් අපි කිව්වොත් එහෙම පුරාණ 18ක් තියෙනවා. පුරාණ කියන්නේ මහා දිග ග්‍රන්ථ හැටියට කතා කරන්නේ 18ක් තියෙනවා ඉන්දියාවේ. මේ 18ක් තියෙනවා. මේවෙන් කීපයක් අපි අතරක් තියෙනවා ඈ මතකද? මේවෙන් කීපයක් අපි අතරක් තියෙනවා. දැන් ওই ගොඩනැගිලි සම්බන්ධයෙන් කතා කරොත් එහෙම බුදුන් වහන්සේ සංඝයා වහන්සේට දේශනා කරපු දැන් තියෙනවා තමන්ගේ කුටි හදා ගන්න හැටි. ඒතර ඒ එන්නේ ක්‍රිස්තු පූර්වනේ. කතාව පැහැදිලිනේ. දැන් මම දැන් අපිට ඔකදී ඊළඟ එක තමයි මේවා මේ ග්‍රන්ථ සිංහල භාෂාවෙන් ලියපු ඒවා තියෙනවා තමයි. අපිට හම්බෙලා තියෙනවා එක ඔය දකුණෙන් එක තැනක් තියෙනවා. තව ඔය පන්සලක හම්බෙච්ච ඒවා තියෙනවා. මේ ගොඩක් පතපොත තියෙනවා. පුස්කොළ පොත තියෙනවා. සිංහලෙම ලියපුවක් තියෙනවා. ඉතින් මේවා ටිකක් කල් තමයි. හැබැයි මේවා ලියලා තියෙන්නේ සංස්කෘත භාෂාවෙන්. එතකොට සංස්කෘතයෙන් ලියලා තියෙන්නේ. ඒකට කිට්ටු තව භාෂා තියෙනවනේ. ඒතර ඒවා ඉතින් ඒවා පරිවර්තනය කරලා තියෙනවා. දැන් ඔය අපේ ප්‍රොෆෙසර් වෝල්ට් මහත්මයා පරිවර්තනය කරපුවා තියෙනවා. මංජුශ්‍රී වාස්තු කියලා. එතකොට මංජුශ්‍රී වාස්තු එකේ මංජුශ්‍රී වාස්තු තියෙනවනේ. මේකත් ඒකේ තව කොටසක් තියෙනවා චිත්‍රකර්ම වාස්තු කියලා. ඒකත් මේ දෙකම අපිට හොඳට සිංහලෙන් බලා ගන්න පුළුවන්. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. එතකොට මේවා වැඩිපුරම කතා කරලා තියෙන්නේ මේවයි පූජනීය වාස්තු පැත්තට දේවල්. පූජනීය වාස්තු පැත්තේ දේවල් තමයි මේ ඔක්කොම කතා කරලා තියෙන්නේ. දැන් මේවයි දිග, පළල, උස, මිමි වර්ග ගොඩාක් දේවල් කතා වෙලා තියෙනවා. ඒතර මේක දැන් ප්‍රොෆෙසර් වෝල්ට් මාරසිංහ මහත්තයා කියන හැටියට මේක ක්‍රිස්තු වර්ෂ 4-5ට ගිහිල්ලා තියෙනවා. නමුත් ඉතින් ඊට පසු කාලීන කරපු නිරීක්ෂණ වලින් පැහැදිලි කරලා තියෙනවා තවත් අය මේක 10-11 කියලා. මෑත කාලීනට එනවා ඉතින්. ඒක ඈතට ගියොත් නම් ඒක පොඩි සැකයක් තියෙනවා. මොකද අපේ මිනිස්සෙක් කිව්ව එක තමයි මම විශ්වාස කරගෙන ඉන්නේ. අර කාලේ විය හැකිද කියන මතේ මමත් තියෙනවා. දැන් එතකොට මේ හැම දැන් විශ්වකම් ප්‍රකාශෙත් එහෙමයි. එතකොට දැන් මම කිව්ව මංජුශ්‍රී වාස්තු ප්‍රකාශනෙත් එහෙමයි. දැන් මේවා හැම එකම වැඩිපුරම තියෙන්නේ ආගමික පැත්තේ. දේව රූප හදන හැටි හරියට තියෙන්නේ ඔය දැන් දේවාල හදන හැටි අර එමේ. බුදුන් වහන්සේ සම්බන්ධයෙන් දේවල් නැහැ අතට. ඇයි ක්‍රිස්තු පූර්ව ඊට එහා ගියා නම් බුදුන් වහන්සේගේ කතාව කියන්නේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ නම් ඉතින් එහෙම නැහැ නේද? ඒක ඉස්සෙල්ලානේ මේ පතපොත ලියලා තියෙන්නේ.
ඒක ඉස්සෙල්ලත් ඉතින් කොච්චර දේවල් තිබුණාද? දැන් මට කියන්න ඕනලා තියෙන්නේ මේ මානසාර කියලා එකක් තියෙනවා. මත්ස්‍ය පුරාණය. මේ වගේ පතපොත බැලුවොත් එහෙම හුඟක් පරණයි. හුඟක් පරණයි. මේ කාල නිර්ණය කරන්න ගියාම ක්‍රිස්තු පූර්ව යනවා තමයි. ක්‍රිස්තු පූර්ව යනවා. ඒතර දැන් මේ කතාවේදී මම ඔයගොල්ලන්ට කියන්නේ හැමතිස්සෙම වැඩිපුරම තියෙන්නේ අපේ අතරේ පූජනීය පැත්ත දේවල්. ඊට පස්සේ තමයි බිම්බාන ආවේ. ඊට පස්සේ සාරිපුත්‍ර බිම්බාන දෙකක් කියලා කියනවා. එකක් කියලා කියනවා. එතකොට ආලෙක්‍ය ලක්ෂණ සූත්‍රයේ අක්ෂි මෝක්ෂණ අර නේත්‍ර තියෙන හැටි මේ ඔක්කොම කතා කරන්නේ පසු කාලයේ තමයි. නමුත් මේ ඔක්කොන්ගෙම ඉස්සරහට තමයි යන්නේ මානසාර යනවා, බ්‍රහත් සංගීතාව යනවා. ඒ වගේම ඒ දෙකටම ඉස්සරහ යනවා මත්ස්‍ය පුරාණය කියන්නේ. පැහැදිලිනේ? මම මේක කතා කරන්නේ ඇත්තටම දැන් වාස්තු ශාස්ත්‍රය සම්බන්ධයෙන් හුඟක් අයට ඔය ගේ මුල්ලයි අරක මුල්ලයි නෙමෙයි ශාස්ත්‍රීය දැනුම ලබා ගන්න ඕන අය ඉන්නවනේ ඒගොල්ලෝ. මොකද්ද මේක කොහෙන්ද ආවේ මොන බොරු පච මොනවද කියලා හිතෙනවනේ ඉතින්. එහෙම නැහැ. මේවට එන්න හේතු තියෙනවා. මේවට එන්න හේතු අතීතයේ ඉඳන්ම තියෙනවා. ඒ අනුව කරපු නිර්මාණ තියෙනවා. ඒ අනුව කරපු ගොඩනැගිලි තියෙනවා. ඒ අනුව කරපු මේ පූජනීය ස්ථාන තියෙනවා. මේවා තියෙනවා. නමුත් ඒවයින් අපේ මිනිස්සු අතරට කාලින වර්ෂ ඉතින් 100 200 කියලා ඒක ආයේ පරම්පරාව නැතුලා ආයෙන ඕමෝම එනවනේ ඉතින්. එතන මේ දැනුම කොහෙන් හරි නැති වෙලා ආයෙන ඕමෝම තමයි යන්නේ. එතන නමුත් අර කොටස් හැටියට ජෙනටික් ඇවිල්ලා මේක මිනිස්සු අතරේ තියෙනවා දැන් ඔය අපි කියන කතාව. පැහැදිලිනේ? හැබැයි මේ හැම පොතකම කතා කරන එකක් තමයි වාස්තු මණ්ඩල කියලා කතා කරනවා. වාස්තු පුරුෂ මණ්ඩල කොටු 81ක් කියනවා. 9 වැඩි කිරීම 9 64ක් කියනවා. 8 වැඩි කිරීම 8. මේ ඔක්කොම දැන් කොටු කතාවකට එනවා මතකද? දැන් අපි ගන්න ඔය මේ 15 වැඩි කිරීම 15 කොටු ටික. මම වැඩ කරන්නේ 15 වැඩි කිරීම 15. ඒකට අපි හේතු පස්සේ කියන්නේ. එතකොට දැන් මේවා ඈත ඉඳන් එනේවනේ. මම අර කිව්වේ මානසාර අග්නි පුරාණය කියලා එකක් තියෙනවා. ඒකත් මතක තියාගන්න. අග්නි පුරාණය කියන එකේ ගොඩාක් වැදගත් සාධක තියෙනවා. ඒකත් හැබැයි එකක් තියෙනවා. අග්නි පුරාණය කියන එකෙත් එයා රිෆර් කරලා තියෙනවා මානසාර. මානසාර කියන එක එයා රිෆර් කරලා තියෙනවා. මතක තියාගන්න. එයා රිෆර් කරලා තියෙනවා. ඒ වගේම තමයි සනත් කුමාර නම හුවම් පෙරුනේ සනත් කුමාර කියලා ශිල්ප ශාස්ත්‍රය කියලා එකක් තියෙනවා. අද්ද පරණයි. නම නිකන් පොඩ්ඩක් හිතන්නකො දැන් මෙන්න මේ වගේ ගරුණ පුරාණය කියලා එකක් තියෙනවා. ඒතර මේ හැම එකම බේස් එක කොහෙද කියලා ඔයගොල්ලෝ කිව්වේ? මානසාර. මානසාර බේස් කරලා තියෙන කොහෙද? මත්ස්‍ය පුරාණ. හරිනේ? ඒ ඔක්කොම ඇවිල්ලා තියෙන වේද කියලා ග්‍රන්ථ වෙනවනේ. ඍග්වේදය. මම කියන්නේ මේ ගැන හොයන්න කැමති අයට මේ සම්බන්ධයෙන් ගවේෂණයක් එහෙම නැත්නම් රිසර්ච් එකක් කරන්න පුළුවන්. ඇත්තටම මේවා අපේ ළඟට ආවේ කොහොමද කියලා. ඇයි මේවා තිබුණේ? ගල් වැලි සිමෙන්ති වතුර එකතු කරලා හදන මේ බිල්ඩින් තියෙනවනේ. මේවා එසේ මෙසේ ඒවා නෙමෙයි. ගල් වැලි සිමෙන්ති වතුර නෙමෙයි. මැටි එහෙම නැත්නම් මැටි වතුරයි ගලුයි නෙමෙයි. මෙතනින් එහා ගිය දෙයක් මේක ඇතුලේ තියෙනවා. මේක තමයි මේකෙන් කියන්නේ. ඒතර ඒ දැනුම තමයි අර පතපොතේ තියෙන්නේ. ඒතර ඒ දැනුම තමයි අපිත් යොදාගන්නේ. දැන් අපි ගත්තොත් ආකිටෙක්ට්ස්ලා ඒ වගේම ස්ට්‍රක්චරල්. ඉතින් ඒවා නූතන ගෘහ නිර්මාණ ශිල්පවල අති වැදගත්. නමුත් මේ කටයුතුම ඒ කාලේ කළා තියෙනවා. දැන් අපි කැඩ් එකක් අරගෙන අපි දරිස් විදිස් ගාලා අඳිනවා. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි උඟාක් අය ගත්තොත් ඒකම තමයි කොපි කර අපි අනිත් ඒවාට අරගන්න. එහෙමනේ කරන්නේ ඉතින්. දැන් අපි උඟා දුරට මේ ස්ට්‍රක්චරල් පැත්තක් බැලුවා මේමනේ අපි කොහෙන් හරි ඩිසයින් කරන කොලම් එකක් අපි එතන දාලා එමේ අපි උඟාක් යන්නේ එහෙමයිනේ.
ලොකු දේවල් වලදී අපි වෙන වෙන දේවල් සලකලා ඒගොල්ලෝ වෙන වෙනම ඒක කරනවා. ශිල්පීනුත් එහෙමයි, ගෘහ නිර්මාණ ශිල්පීනුත් එහෙමයි, ඒගොල්ලොත් එහෙමයි. පොදුවේ ගත්තාම අර කියන්නේ. දැන් මම මේ කියන්න යන්නේ මේ කටයුතු ඒ කාලෙත් වුණා. ඒ කරේ ඔහොම නෙමෙයි. දැන් ටෙස්ටින් සොයිල් ටෙස්ටින් එකක් කරන හැටි තියෙනවා. ගරුඩ පුරාණේ සොයිල් ටෙස්ටිං කරන හැටි තියෙනවා. සුවඳෙන් කියන්නේ. මේ අල්ලේ දිය කල්ලා කියන්නේ. පොඩ්ඩක් හිතන්න පුළුවන්ද කොහොමද කියලා මේ වැඩේ. ඒතර ඒ කටයුත්ත ඒ කාලෙත් වෙලා තියෙනවා. ඒ එක තැනක කියනවා මේකේ මේ ඉඩමක් සුද්ධ කළා මේ දේවල් අයින් කරන්න කියලා. ඒව කරේ නැත්නම් මේවා දිරන කාල පරිච්ඡේදය තියෙනවා. ඒ කාලෙදී එතන බහිනවා කියනවා. සෙල්ලමට තමයි නිකන් අහන්නේ ඔයගොල්ලෝ. සෙල්ලමට මේ එන අවුරුදු 10 ගානට ඉස්සෙල්ලා. දැන් නිකන් හිතෙන්නේ නැද්ද ඔයගොල්ලන්ට? ඉහළ නිර්මාණ ශිල්පීන් ඇත්තටම මේ ශාස්ත්‍රය පිළිබඳ පුළු දැනුමක් ලබා ගන්න ඕනේ කියලා. ඒගොල්ලෝ දැන් ගන්න මේ දැනුම අපි හිතමු AI පාවිච්චි කරලා හරියට අපි AI වලින් බලන්න. අපිට බිල්ලි නැතිලා හොල්ලලා ඒකට දෙන වේට් එක දීලා අපිට පුදුම දේවල් කරන්න පුළුවන්. මොකද මමත් AI හොඳට පාවිච්චි කරන්නේ කියලා. ඒතර ඒ වගේ මෙතෙන්ට එන්න නම් මේ තියෙන දැනුමට අපි අර දැනුමත් එකතු කරගත්තොත් කොහොමද කියලා හිතන්න පුළුවන්. සුපිරි නේද? දැන් අපි සමහරක් අය පොත් ලියනවා එක එක පොත්වල දේවල් එකතු කරලා පොත් ලියනවා. ඉතින් අපිට හරි ලේසියි දැන්. මගේ කරන වීඩියෝස් ටික අරගෙන අපිට පොතක් ලියන්න ලේසියිනේ දැන්. ඒකට තව කියන එක්කෙනෙකුගේ වීඩියෝස් දාලා ඔක්කොම කරලා පොතක් ලියන්න හරි ලේසියි. සරලයිනේ දැන් ඒක. අපිට මෙහෙම කරනකොට පැය භාගයක් කරනකොට පිටු 400 500 පොතක් ගන්න පුළුවන්. ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. ඔය වැඩේම කළා තියෙනවා ශිල්ප සංග්‍රහය කියන එකේ අවුරුදු 10 ගණනකට ඉස්සෙල්ලා. ඒකේ තියෙන්නේ කොහොමද දන්නවද? ශිල්ප සංග්‍රහය කියන එක ඇත්තටම මේ වෙනම ග්‍රන්ථයක් නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕනේ. මට මතකයි මම ඉස්සර වාක් ඉස්සර නම් ඔකට දැන් අවුරුදු 25කට වගේ 30කට ඉස්සෙල්ලා ඔය ගැන කතා කරන්න ගියාම කෙනෙක් මා අමුතු දේවල් කිව්වා. නමුත් පසු කාලේදී මට ඒක තේරුම් ගිය එකක් තමයි ඒක බැලුවහමත් තේරෙන එකක් තමයි ශිල්ප සංග්‍රහය. ඒක හැම පරණ පොතකම දේවල් කොටස් තියෙනවා. ඒ කාලේ හැම ලිව්වා කියන්නේ කොහොමද බලන්නකො. මොන දැනුමක්ද තියෙන්නේ නැද්ද? ඒතර AI දැනුම මේ කාලේ තිබිලා තියෙනවා. මෙහෙම ඔක්කොම සර්ච් එක කරලා වටස් කරලා ඒක ගහනවා කියන්නේ AI දැනුම කියනවනේ කිට්ටුව නැන දැනුමක් තිබිලා තියෙනවා. මම මේ කියාගෙන ආවේ අපි අද කරන දේවල් අපි අද කරාට මේකේ බේස් එක තියෙන්නේ අවුරුදු 10 ගණනකට ඉස්සෙල්ලා. ඇයි හේතුව? ඒ පොළොවමයි. ඒ ගහකොළමයි. ඒ වාතයමයි. ඒ ජලයමයි. ඉතින් දූෂණ වෙච්ච අර මේ තියෙන එක වෙනම කතාවක්. ඒ ජලයමයි. ඒ මිනිස්යමයි. ඒ අවශ්‍යතාවයමයි. ඉතින් වෙන දේවල් අපේ ළඟට කිට්ටු කරගෙන තියෙනවා. කිට්ටු කරන අපි සංකීර්ණ කරන් තියෙනවා. සහලු ජීවිතේ නොසහලු ජීවිතයක් විතර පත් කරන් තියෙනවා. තේරුණානේ? නමුත් බැලුවාම මේ පරිණාමයමනේ. එතකොට ඒ කාලේ අපි අත්විඳිච්ච සැප පහසුව මානසික සහනය දැන් නැහනේ. ඉතින් කරන් දින්නේ අපි නේද උඩ. ඒතකොට ඒකට ගේ ඉවහල් වුණානේ. ඒතර ඉවහල් වෙච්ච ගේ නිර්මාණය කිරීමේ ප්‍රභවය අතන තියෙනවා. මම ඒ කියන්නේ හැමතිස්සෙම මම ඔයගොල්ලන්ට කතා කරන්නේ අතීත ගෘහ නිර්මාණ ශිල්පයේ තියෙන සාධක වර්තමානයේ ගලපමින් මේ ගලපන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තියෙනවා. මේ ගලපන්නේ කොහොමද කියන මේ ගැලපීම කරන්න ඕන එලිමන්ට් සරහම තමයි. එලිමන්ට් සරහම තමයි. ඒ කාලේ තිබුණේ නෑ ජෙනරේටරයක්. ඒතර එලිමන්ට් සරහ ගලපන්න. ඒ කාලේ ගෑස් වලින් ඉබේ කියලා ගන්න එලිමන්ට්ස් වලින් ගලපන්න. ඒ කාලේ විදුලිය භාවිතා කළයි කියලා එකක් නෑ එලිමන්ට්ස් වලින් ගලපන්න. ඒ කාලේ ගේ ඇතුලේ টয়ලට්ස් තිබුණා කියලා නෑ එලිමන්ට්ස් වලින් ගලපන්න. ඒ කාලේ ගේ ළඟම ළිඳ තිබුණා කියලා නෑ එලිමන්ට්ස් වලින් ගලපන්න. ඒ කාලේ ටාපෝච් තිබුණේ නෑ එලිමන්ට්ස් වලින් ගලපන්න. දැන් පේනවද මේව ගැළපීම කරන්න ඕන අතීත සිද්ධාන්තයන්ට අනුව කියලා. ඇයි හේතුව? අදත් එලිමන්ට් 5 එලිමන්ට්ස්. අදත් මිනිස්සුයි ඉන්නවා.
අදත් ගල් වැලි සිමෙන්ති මුණු මෙවෙන් තමයි වතුර එකතු කරලා තමයි ගේ හදන්නේ. අපේ ඇඟේ තියෙනෙත් ඒක තමයි. එහෙනම් මේ ගැළපීම විය යුතුමයි. මම අවුරුදු ගාන තිස්සේ නම් කෑ ගහනවා. ඒ කාලේ හරි මේක තේරුම් අරන් වෙන වෙන අධ්‍යාපන ආයතන මේව ළමයින්ට ෆීඩ් කරා නම් ඇත්තටම අද සාර්ථක නිර්මාණ අපිට දකින්න පුළුවන්. කාලින වශයෙන් දේවල් වෙනස් වෙනවා තමයි. දැන් අපි කම්පියුටරයක් කියලා අපි අද පාවිච්චි කරාට ඒ කාලේ කම්පියුටර් වෙනුවට දේවල් පාවිච්චි කරලා තියෙනවා. මාර මෙමරි එකක් තිබිලා තියෙනවා. ඒ අයට අපි කම්පියුටර් එකක් වගේ ඔළුව තියෙන අයට අපි කියලා තියෙනවා රිචුවල් කියලා. දැන් පැහැදිලි නේද? මේ සම්භව්‍ය වාස්තු පිළිබඳ පොඩි සාකච්ඡාවක් මම කරේ. මොකද හුඟක් අය අර මුල්ලයි මේ මුල්ලයි අටලීයයි කුරුපාවයි ගේට්ටුවයි අරව මේව කතා කර ඒව තමයි අහන්න ආස. නමුත් මේ ප්‍රභවයන් ගැන දැනීමක් ඔයගොල්ලන්ට ඕන. ඇයි මෙහෙම මේ ගැන කතා කරන්නේ කියන එක ඔයගොල්ලන්ට අදහසක් ගන්න ඕන. ඒ හින්දා තමයි මම මේ වැඩසටහන කරේ. අපි නොමිලේ ක්ලාස් එකක් කරනවා. මේ ඔක්කොම කියලා දෙනවා. නොමිලේ කරන්නේ. නොමිලේ කරන්නේ. ඒක බ්‍රහස්පතින්දා කරනවා. ඉරිදා කරනවා රෑ 8ට ඔන්ලයින් කරන්නේ. ඕන කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. මේ දැනුම මෙහෙමම තමයි. ආයේ මම කිසිම දෙයක් අඩු කරලා කියන්නේ නැහැ. ඔක්කොම ගන්නවා. මොකද හේතුව දැන් වාස්තු ශාස්ත්‍රය සම්බන්ධයෙන් මිනිස්සු දැඩි විශ්වාසයක් තියෙනවා. නමුත් මම 80 ගණන් වල පටන් ගත්ත කාලේ පුදුම වැරදි මත තිබුණා. මම පුදුම සටනක් කරා. නමුත් දැන් හොඳ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒත් සමහර අය තමන්ගේ බඩ වඩා ගන්න බොරු බේගල් ඇද පාන. ඇත්ත සහ බොරුව වෙන් කර ගන්න ඕනේ හින්දාම තමයි මම මේ නොමිලේ මේ ක්ලාස් එක කරන්නේ. එතකොට හරි දැනුම තියෙන પરම්පරාවක් බිහි වෙයි. එහෙම වුණොත් අනාගතයේදී ඒගොල්ලන්ගේ අතින් වෙන නිර්මාණ රටට දැයට යහපතක් වෙන නිර්මාණ විදිහට බිහි වෙයි. හොඳයි අපි එහෙනම් ආයි හම්බෙමු. බොහොම ස්තුතියි.